මෙම ඩිජිටල් වෙසක් තොරණ නරඹන ඔබ සැමට තෙරුවන් සරණයි. සරතැස නිවමින් සසරේ බණ පදයෙන් සතුට බෙදූ සුරනර හැම වැඳගන්නේ අපේ පියාණන්ය බුදු. වන්දනීය පූජනීය තුන්රුවනම සිහිකර වැඳ දැන් නරඹමු වෙසක් තොරණ වී දෙන්නේ සදහම් නද. කොටුවෙන් කොටුවට දිලෙන්නේ ජාතකයයි ස්වර්ණ හංස. පුටු තනතුරු බේද නැතිව නරඹන්නේ සියලු අංශ. යටගිය දවසක බරණැස තුන් දරුවන් සමග රැඳී කටයුතු කරන මව්පිය යුවලක් මේ ලෙසට හිඳී. ඉටි ගමන්ම ඇඳට වැටි වැළඳ ගන්නේ ඔහු මරුවා. වැටි වැටි දරුවන් දුකකින් කඳුලැලි ඇසකින් පෙරුවා. අසරණ වීලා පවුලම නීරස වූවා දිවියම. සසර හරිම භයානකයි තේරුම් ගත යුතු ඔබ මම. පින්වත්තුනි, සුවිසල් ඩිජිටල් තොරණේ මේ දිගහැරෙන්නේ ස්වර්ණහංස ජාතක කතා වස්තුව. බරණැස බමුණු කුලේ පවුලක ඇස් දෙක වගේ තම දුවලා තුන්දෙනා බලාගත්ත පියතුමා ජීවිතෙන් සමුගත්තා. දැන් බැමිණියයි දූවරු තුන්දෙනයි හරිම අසරණයි. පළමු කොටුවෙන් ඔබ දකින්නේ ඒ පියතුමාගේ මරණාසන්න මොහොත. පින්වතුනි, දෙවනි කොටුවේ මේ මොනවද සිද්ධ වෙන්නේ බලමු. මෙවැනි අයට හැමදාමත් අනුකම්පා කරමු. අසරණ වූ මව හා දැරියන්ති දෙනා මෙන්න දස විඳ විඳ බැල මෙහෙවර කරවිය උපයන්න. සීමාවක් නැත වැඩවල දුකක් පමණි දැනුනේ. මේ සිව් පිරිසට දවාලේ තරු විතරයි පෙනුනේ. නැතිද දෙවියෝවත් බලන්නේ මේ අය ගැන මොහොතක්. ඇතිද ජීවිතේ දුක්ගිනි නවත්වන්න බෙහෙතක්. දෙවැනි කොටුවෙන් පෙනෙන්නේ අර දරු තුන් දෙනා එක්ක මෑණියන් ගෙවල්වල බැල මෙහෙවර කරමින් විඳින දුක. අර පොඩි දැරියන්ට ගෙවල්වල හිමිකරුවෝ දොස් නගන වාර අනන්තයි. පිටට කිසි දෙවි කෙනෙක් නැද්ද? සුවිසල් වූ ඩිජිටල් තොරණෙන් අද විචිත්‍රවත් වන්නේ ස්වර්ණහංස ජාතක කතා වස්තුව. දෙවියන්වත් නුදුටුව මේ දුක පෙනෙන්නේ තව කෙනෙකුට. දැවි දැවි ඇති හදවත් ටික පෙනුනේ රන් හංසයෙකුට. එදා මරණයට පත්නුන පියා හංස යාවන වග. මෙදා දරුවෝ දන්නේ නැත එහෙමයි සංසාරේ රඟ. බලා ඉන්න බෑ තව මට යන්න ඕනෑ හමුවන්නට.
වෙලා කල්පනාන් සොයා ළඟදිම දවසක යන්නට තුන්වැනි කොටුවෙන් පෙනෙන්නේ එයයි උතුම් පියසෙනෙහස මින් පසුවට කුමක් වෙයිද බලන් විගස ඇරලා ඇස දවසක් එක් හංසයෙකුට මේ පවුල ගැන මහා දුකක් දැනිලා උදව් කරන්න හිතෙනවා. නිකං හංසයෙක් නොවේ ස්වර්ණ හංසේ. ඇත්තටම කවුද මේ හංසයා? ඒ තමයි අර දැරියන්ගේ මියගිය තාත්තාගේ දැන් ආත්මය. ළඟදිම උදව් කරන්න යන්නයි කල්පනාව. ඒත් මේ වගේ හංසයෙක් කොහොමද උදව් කරන්නේ? තුන්වෙනි කොටුවෙන් මේ සිදුවීම ඉතාපූර්වට නිරූපණය වෙනවා පින්වතුනි. පසුවදාම රන්නංසයා එන නිවස වෙත ඉගිලි දසුනට කලබල වීලා දරුවන් හට හඬ නැගිලි ඇතට ඇසුනා කුමටද හංසයෙකුගේ ගමන මේ පැත්තට ඇයිද ආවේ කියන්න හොඳ හිතින් බොහොම මම පෙර දරුවනි නුබලා ජාතක කරලුව පියා නිම කරලා අකාලයෙම දිවි ගමනෙන් යන්න ගියා මලා ඉන්න බෑ මෙමාට නුඹලගේ දුක වේදනාව සලාපියා පත්නාවේ එනිසයි නැති ලෙස පමාව පින්වතුනි හතරවෙනි කොටුවේ දැරියන්ට මදක් ඉහලින් හංසයෙක් ඉන්න ඔබට පේනවා. ඒ රන් හංසය ඇවිත් ඉන්නේ උදව් කරන්න. මොකද ජාතක කරපු පියාගේ අලුත් ආත්මෙනේ. ඇත්තට මේ හංසයාට අත් දෙකක්වත් නැතිව කොහොම උදව් කරයිද? ඔබ මේ නරඹමින් සිටින්නේ ස්වර්ණාංශ ජාතක කතාව නිරූපණය කරන ලංකාවේ විශාලතම ඩිජිටල් තොරණයි. හංසයා දවසට එක ගණනේ පවුලට රන් පියාටුවක් අලලා යනවා දුර යන්නට එය නම් කුසලෙකි පෙර ධනයද වෙන්නේ තර රැය දහවල් ඉන්නට හැකි විලසට දුකකින් තොර පැමිණියටත් සතුටකි නිදහසේ මට සිටි හැකි පැළමේවර නොකෙරුවේ තව සිහිනද දකි පස්වෙනි කොටුවේ එම පියාගේ වැඩ උපරිම ලස්සන සිතුවෙමින් පෙනෙයි සතුටිනි නිවසේ හැම පස්වෙනි කොටුවෙන් ඔබ දකිනවා පින්වතුනි අර රන් හංසයා පවුලට උපකාර කරන ආකාරය ඇත්තටම පුදුමයක්. ලංකාවේ විශාලතම ඩිජිටල් තොරණේ මේ දිගහැරෙන්නේ ස්වර්ණහංස ජාතක කතා වස්තුවයි. රන් පියාටු මුදලට ගන්නා මිනිසුන් ඇත්තේ දැන් බැමිණිය සොයා ගොසින් ලොකු මුදලකි ගත්තේ තන්නාවකි ඇතිවන්නේ රන් පිහාටු ගැනම පින්සිත වෙනුවට පවුසිත මතුවෙයි ඒ දිනම
තිරිසන්නිත් කොහොම වෙනස් වෙයිද නෑ දන්නේ පිරිපුන් සිරුරේ පිහාටු කොහොමත් මිලවන්නේ ගලවා ගන්නට ඕනෑ සියල්ල එක පාර මිලහිමි වෙයි එක මොහොතින් නැතිව නොයෙක් වාර දරුවන්නට මෙය කියු විට විරුද්ධ විය සැවම දරුණු වෙන්න එපා කීවේ සෙනෙහසටයි තවම නමුත් බැමිණිය ළඟදිම ඔහු එනතුරු ඉන්නේ මන පිනවන සයවෙනි කොටුවෙනි එය මතුවන්නේ දවසට එක ගානේ මේ හංසය අරන් පියාටු දෙද්දී ඒවා ඉහළ මිලට විකුණන මේ බැමිණිය හිතේ තණ්හාවක් ඇති කර ගන්නවා. ඇයි හිතනවා මේ තිරිසන් හිත වෙනස් වෙන්න කලින් පිහාටු ඔක්කොම ගලවා ගන්න ඕන කියලා. මේ බව දරුවන්ටත් කියනවා. හැබැයි දරුවෝ එක පයින්ම අකමැති වුණේ මේ ඉන්නේ අපේ තාත්තා කියලා. ඒත් බැමිණියගේ තීරණේ වෙනසක් නැති පාටයි. ලංකාවේ විශාලතම ඩිජිටල් තොරණේ අද ජාතක කතාව ස්වර්ණහංස. දරුවන් කොයි ලෙසට එපා කිව්වත් බැමිණිය පසුදින කෙරුවා තම හිතේ පරිදි හංසයාව අල්වාගෙන යාටු ගලවන්නේ සැවොම සතා ඉන්දි වේදනාවේ එහා පැත්තේ දියණියෝ ටික අම්මේ එපා කියා කීවේ කන්නකට නොබගෙන පියාටු හැම ගලවා තමයි මෙසේ ගුණවත් නංසයාගේ තටුවල රන් පැහැවිගස නැසේ ඔළුවේ අත තියාගත්තේ කුමක්ද මේ උනේ කියා බැලුවත් නිකිලෙන්න සතා එය කරනට බැරිව ගියා තණ්හාව අධිකාර බැමිණිය පේනවා දර බෝසත් රන් හංසයාගේ පිහාටු ගලවන ඇති ටික වේලාවක් යද්දි හංසයා මස් ගොඩක් බවට පත් වුණා ගලවපු රන් පිහාටු වල රන් ගුණේ නැතිව ගියා දැන් කිසි වටිනාකමක් දරුවන්ගේ කීමවත් නාසා බැමිණිය කරපු විනාශේ හත්වෙනි කොටුවෙන් ඔබට පෙනෙන්නේ පින්වතුනි ඉගිලෙන්නටවත් බැරිවයි හංසයා දැන් ඉන්නේ ලගින්නේ නිවසේ කොනකයි බැරියන් දුක් වන්නේ මව බලාන ඉන්නේ මතුව ඉන්න පිහාටු රන්ය ඉවසා සිටියොත් ගලවා ගන්නට පුළුවන්ය